ආයුබෝවන් වාසනාවන්ත හිතාදර ප්‍රේක්ෂක රසවතුනි. අද ඔබේ ආලින්දයට අප ගොඩ වෙන්නේ රසවත් අත්දැකීම් ගණනාවක් හෙබි කලාකරුවන් තිදෙනෙකු සමග මේ වක්කඩ වැඩසටහන තුලින්. ඔව් මගේ මුල්ම කැසට් පටය සංගීත අච්චාරු. අච්චාරුවෙන් පටන් ගත්ත දෙක සලාදෙට ගියා. සංගීත සලාද. 3 සංගීත පිනාටු. 4 ඇවිල්ලා සංගීත ටින් කෑම සංගීත වේදී විශ්ව ප්‍රේම මහතා. අයිබෝ. සිනමා නිලි. අද සිනමා නිලි රජින කිව්වම ඔය කවුරුත් හඳුනන MKR මන්දාකිණී ශිල්පිනිය අද අප සමග. අයිබෝ. මොකක්ද දැනගන්න ඕන? මගේ ප්‍රශ්නය අහන එක ගැන හරි සතුටුයි මට. මේක මම කාලෙක ඉඳලා අහන්නමයි හිටියේ. එමෙට අහන්න දෙනවා. ඉතින් ඒකට කමක් නෑ නේද? අනේ මේ ප්‍රශ්නයක් නෑ. යමු කරන්න. ප්‍රශ්න යමු කරන්න. මේකයි මගේ ප්‍රශ්නේ. මේ විශ්වප්‍රේම මහත්තයා ඇයි උඩු එවුලවන්නේ නැත්තේ? ඒක තමයි මගේ ප්‍රශ්නේ. මොකද ඇවි? තරහකාරයෙක් මේ එනවා. නමුත් සිනමා ශිල්පිනියක් හැටියට ඒ අධ්‍යා තරහින් බලන්න බෑනේ. යට කොච්චර වෛරය තිබ්බත් හිනහ වෙන්න ඕනේ. අපිට පොඩක් පෙන්නලා රසිකයන් වෙනුවෙන්. ඔව් ඒ වෙලාවට අපි රසිකයන් වෙනුවෙන් හොඳට මෙහෙම හිනහ වෙනවා. හරි අපූර්වයි. එහෙම කරලා හිනාවක් දැම්මම හදවතේ ඒක තියෙන බව පේනවා, වෛරය තියෙන බව පේනවා, මූණේ ඒක නැහැ. හරි. ඒ කපටි බව තියන්න. ඔව් ඒ විදියට අපි හැඩ ගහෙන්න ඕනේ. හොඳයි. දැන් ඒකට ඔය රංගපෑම සඳහා පෙන්නුම විතරක් තිබුණා නැද්ද? ආපෝ ඒ තරම් පෙනුම ඕනේ නෑ නේද විශ්ව? මම ළඟපන්නේ. ඒ පාට ඒව මොනවත් ඕනේ නැහැ. නිකන් පොඩ්ඩක් ඔය පොත මේ රටට තිබ්බනම් ඇති නේද විශ්ව? මම කිව්වනේ මම ඔය පොතු ගැන මොකුත් දන්නේ නැහැ කියලා. පොතු ගැන මේ ගන්න ගිහලා මේ විද මහත්තයකින් අහගන්න බෑ. මම පොඩ්ඩක් රතු පාට තිබුණොත් ඒ හොඳට ඕම ඇති. ඒතකොට මේ මන්දාකිණි නෝනා රංගපෑම ගැන දැනුමක් එහෙම අවශ්‍ය වෙන්නේ නැද්ද? ඉගෙන ගන්න එහෙම ඕනේ නෑ දැනුමක් කියලා අවශ්‍ය නෑ. ඒ කියන්නේ පොඩ්ඩක් පොත්ත රටට තිබිලා ඒ පැත්තට හැරෙනවා මේ පැත්තට හැරෙනවා හිනා වෙනවා අඬනවා හිමින් මාරු වෙනවා. ඒක ඇති හොඳට ඕම. හොඳයි. එතකොට මේ මන්දාකිණි නෝනා මේ ශේස්ත්‍රයට ඇවිත් කොච්චර කාලයක් විතර වෙනවද? මල්ලි ඕන නැති ප්‍රශ්න අහන්න එපා හොඳද? ඕන නැති ප්‍රශ්න අහන්න එපා. ඔය අහන්නේ මගේ වයස දැනගන්නනේ. මම මේ ශ්‍රේෂ්ඨයට ඇවිල්ලා කොච්චර කල්ද කියලා මල්ලි දැනගන්න ඕනි. නැත්නම් මං අහන්නේ. ඒ අනවශ්‍ය ප්‍රශ්න විතරක් අහන්න එන්න එපා ඔන්න. මේ ඔයා දැනගන්න ඕනේ. මම ඕකෙන් එන්නේ මගේ මේ වයස හෙලිදරව් වෙන එකනේ. අනිත් එක මල්ලි හිතේ තියාගන්න සිනමා නිලියක් වුණාම කවදාද වයස කියන්නේ? ඇත්ත වයස කියන්නේ. ඇත්ත වයස කියන්නේ. කියන වයසෙන් දෙකේ පංගුවට අඩු කරලා කියන්නේ. දැන් මට උනත් බලන්න මට 16යි. 16ට පොඩ්ඩක් වැඩි. මේ ඉතින් මේ මම හිතන්නේ මන්දාකිණි නෝනා කැමති තාමත් තරුණ චරිත කෙල්ලගේ චරිත රඟපාන්න. කෙල්ල වගේ නෙමෙයි. තාමත් කෙල්ල. මේ මල්ලි මම මෙච්චර වෙලා ඉවසන් හිටියා. මම තව දුරටත් ඉවසගෙන ඉන්නේ. මම ලංකාවේ දක්ෂ රැප් ගායකයෙක් ජනප්‍රිය ගායකයෙක්. කර්ණ විනාශ මම මුළු ලංකාවම දන්නවා. මම දවල්න දැන් මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන්න තව මොනවද තියෙන්නේ? මගෙනුත් අහනවා කයිද ප්‍රශ්නයක් මොකද්ද මේකේ තේරුම බලනවා මම පොඩ්ඩක් ඉන්න මම. ජනප්‍රියත්වයට හානියන්නේ මේක. මම නෑ පොඩ්ඩක් මහත්මයා ඉන්න. පොඩ්ඩක් ඉන්න. මේකයි දැන් මෙතන තියෙන ප්‍රශ්නේ දැන් මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ අපේ ගෙදර මේ වහල තෙමිනවා ඒකේ මේ පොල්ලතු හෙවිල්ලන්ද කියලා දැන් මම බාස් කෙනෙක්ට එන්න කියලා බාස් ඇවිල්ලා ඉන්න ගෙදර වැඩ. දැන් මොකද අපේ පවුල දැන් වයිෆ් බයිනවා මේ ඊට පස්සේ මම මේ ඒවා දාලා ඇවිල්ලා මේ ඇවිල්ලා ඒ නිසා මම කරුණාකරලා මට පොඩ්ඩක් මේ අවස්ථාවක් දෙන්න මම මේ නැගිටින්න මේ වෙලාව පිට වෙන්න. ඒ කියන්නේ මේ ඔබතුමාට ඉන්න නෙවණක් නැහැ. ඉසට සෙවණක් නැහැ. ඔව් එහෙමනක් නැහනේ. ඒ කියන්නේ මේකයි දැන් මෙම දැන් මේ දැන් උපහාර උලලවල් නම් තියෙනවා අනන්ත අප්‍රමාණ. ඔයාටත් පැවැත්වුවා නේද උපහාර උලලවල්? ඔව් ගේස්මානෙත් තිබ්බා. ඉතින් මේ දැන් මෙහෙමනේ දැන් සම්මාන තියෙනවා ගෝණියක්. දැන් වැඩි වුණාට ගෙදරක් නැහැ. ඉතින් මම ඒ නිසා මේ මා ප්‍රශ්නයක් කියන්නේ මේක යොමු කරලා තියෙනවා හැම කෙනෙකුටම. ඇත්තටම කියනවා නම් හරිම කනගාටුදායක ප්‍රශ්නයක් මේක අපි මේ ගැන හොයන්න ඕනේ බලන්න ඕනේ. හොඳයි. අපි මේ මන්දාකිණි නෝනා පැත්තට හැරෙමු දැන්. අයිසේ මල්ලි මගේ පැත්තට හැරෙනවා කයිස දැන් මෙහෙම ඉන්න ගියොත් මේ පුටුවේ මම පුට මුල් ඇදලා මාව පැලවෙනවා අයිසේ මං ගැන අනුකම්පා කරනවා කයිසේ මම ජනප්‍රිය ගායකයෙක් රැප්
හරි මේ පොඩ්ඩක් ඉවසන්න කර්ණ විනාශ ඉවසන්න කියන්නේ අපි මේක. ඔබතුමාගේ පැත්තට තව මොහොතකින් හැරෙනවා. හොඳයි. මන්දාකින් නෝනට පුළුවන්ද ඔබතුමිය රංගපෑ චිත්‍රපටයක කොටසක් රංගපාලා පෙන්වන්න ඔබගේ රසිකයන් වෙනුවෙන්. ඔව් මගේ ආදරණීය රසිකයන් වෙනුවෙන් මම ඒක කරන්න බාර ගන්නවා. ඒ කියන්නේ මම ගොඩාක් චිත්‍රපටිවල රංගපාලා තියෙනවා. ඒකේ මම වඩා කැමති නිලමැස්සෝ චිත්‍රපටියට. හොඳයි. ඒකේ මම මැස්සිගේ චරිතය කරේ. පොඩ්ඩක් රංගපාලා පෙන්නන්න. දැන් මැස්සි අර නිලමැස්සා මම ඔව් වෙන්න ඇති රයිට්. රූම් ඒ මොකද්ද? රජ මැස්සි නෝ රජ මැස්සි. මගේ සුහදයාණෙනි ඔබ මෙතෙක් වෙලා පමාවීමට හේතුව කවරේද කියනු මැනව සුහදාණෙනි. කවුද පමාවුනේ? මම පමාවුනේ මම තමයි මෙතනට වේල පහින්ම ආපු මිනිහා. මම මෙතන ඇවිල්ලා මේ දැන් පැයකට වැඩි බලන්න මට මේ ප්ලේන් ටිකක් ගහන්නද? මෙයා මේ මිනිස්සයා අන්තිමට මට මෙයා පිළිඳ පෙම්බරයාණෙනි ඔබ පමා වෙනකොට මගේ හදවත පුරා නැගි බුරබුරා නැගි වේදනාව හරියට තේ පෝච්චියක තේ උණු කරන විට බුරබුරා නැගෙන ඒ ගින්න හා සමානයි. මේ කරේ නගින්න නැතුව පොඩ්ඩක් පැත්තකට එනවා. අපේ ගෙදර ගෑණි දැක්කොත් එහෙම පවුල කඩනවා. මේ මොන මගුලක්ද මේ කියන්නේ? මා කියනු බස අසුණු මැනවි සුවදයාණෙනි ඔබගේ නිර්වාණ ඔබගේ නිල්වන් දෙයස මගේ හද පසාරු කරගෙන ගොස් මගේ හදවතේ නැගින බුරබුරා නැගෙන ගින්න. මෙන්න මේකට වතුර බාල්දියක් දාගන්නවා. මොන කැහෙල් මල් ගින්නක්ද? මෙන්න මේ අයියෝ මේක දැක්කොත් ඔය අපේ ගෑණි මට ඩිවෝස් කේස් එකක් දාන්න. කලබල වෙන්න ඕනේ නෑ විසුප්‍රේම මහත්මයා. මේ යා රංගපෑ චිත්‍රපටයේ ජවනිකාවක් පමණයිනේ. මොනිකාවක් කොට ඕක ගෑනු පිළිගන්නේ නෑ නේ. ඒක රඟපෑම. ප්‍රශ්නයක් නෑ රඟපෑම. රඟපාමු. මමද? ඔව්. දැන් අපි හැරෙමු කර්ණ විනාශ මහත්මයා දෙසට. හොඳයි. හොඳයි කර්ණ විනාශ මහත්මයා. ඔබ දැන් මුලින්ම කියන්න අලුත්ම ගීතයේ කොටසක් අලුත්ම. ඔව්. මම ගායනා කරපු ඔව් මම ගායනා කරපු එක කොටසක්. මම ළඟදී මේ සංගීත පුස්නාම්බු අංක 5ට ගායනා කරපු එක කියන්න. මොකද මම ප්‍රසංග වේදිකාවලට ගියාම මේ ඉඳගෙන ගායනා කරන්නේ මම හිටගෙන තමයි ගායනා කරන්නේ. එහෙමනම් ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් නෑ. මේ ඇති. මයික්. සිරි සංගපති මාලිගාවේදී මාදක ප්‍රාණ හරි වැට 1 2 3 4 5 6 7 8 9 20 අලලා පොද්දා සිද්දා කොද්දා සද්දා කාලේ යන්නේ සද්දා අද්දපති මාලිගාවේදී අද්දක ප්‍රාණ හරි 1 2 3 4 5 6 7 8 9 ඇයි මම සෝම් එක ශ්‍රින්කලා හොඳද මගේ මේ ඕක මොකද තම්සික සින්දුවක් මගේ මම තමයි රැප් කළේ රැප් නෙවෙයි තම්සික මම රැප් කළා අරිනවා බොරල්ලේ කනත්තද මේ පොඩ්ඩක් මේ ගහන්න කොහොමද තම්සික ගීතයක් තමුසක වෙන්නේ කොහොමද ඒක මගේ සිද්දුවක් අයිෂා මොක අපේ 100 අයි දැන් දාපු මේකට නඩු මේක මම රැප් කළේ ඒක තමුසක කියන්න බෑ මගේ කියලා තමුසක විනීත වැසෙලා තමුසක මගේ සිද්දුවක් लाइट ऑफ कर लो मैं लाइट में मैं रटनो पेन जती है मैं ऑफ कर लो आई से